समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुगतन्ता सुगतन्ता शोभना यस्य वागति गतन्ता सुन्दरं ठानं सुगतो नाम ते नमोति श्रद्धावंत पिंगतुनि तलवतुगොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේහි අධිපති දුරන්ධර ත්‍රිපිටකාචාර්ය ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවෙහි කාරක සංඝ සභික නම කියන්නට අවසරයි ගරු මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මාතෘකා වශයෙන් ලැබුවේ තථාගතයන් වහන්සේගේ ගුණයන් අතර ඊටාම වැදගත් ලස්සන ගුණපදයක් දැක්වෙන ගාථා රත්නයක්. මේ ගුණය තමයි සුගත ගුණය. අහලා තියෙන්නේ නේද? සුගත ශ්‍රී සුගත තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. මේ සුගත කියන ගුණපදය ගැඹුරෙන් තේරුම්ගෙන තිබීම අපි හැම දිනාටම අපේ ජීවිතය හැඩගස්සා ගැනීමටත් බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධය ගැඹුරු කර ගැනීමටත් පිටිවහලක්. සුගත කියනකොට මේකේ අර්ථ කීපයක් තියෙනවා. සුගතත්තා 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 කියලා කියන්නේ මනා කොට වැඩම කළ නිසා ගිය නිසා ගමනක් ගිහිල්ලා තියෙනවා. ඒ ගමන මනා කොට ගිහිල්ලා තියෙනවා. සුගතත්තා ගත්ත කියලා කියන්නේ පාලියෙන් ගත කියලා කියන්නේ ශරීරයට නම. සුන්දර ශරීරයක් තිබුණා උන්වහන්සේට. සුගතත්තා සෝභනා යස්ස වා ගති යමෙකුගේ ගමන සුන්දර නම් ගමන වර්ග දෙකක් තිබුණා තථාගතයන් වහන්සේට ඥාන ගමන සහ කාය ගමන. කාය ගමන කියන්නේ උන්වහන්සේ වඩින හැටි. ඥාන ගමන කියලා කියන්නේ මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව අනුගමනය කළ හැටි. ඒක පටන් ගන්නේ තථාගතයන් වහන්සේට දීපංකර පාද මූලයේහි පටන්. ඇත්තටම කියනවා නම් ඊටත් කලින් ඉඳන්ම ඒ සුන්දර වූ ගමනක් තිබිච්ච නිසාත් උන්වහන්සේ සුගත. සුගතත්තා 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 සෝභනා යස්ස වා ගති ගතත්තා සුන්දරං ඨානං සුන්දර වූ තැනකට මේ ගමන ගිහිල්ලා උන්වහන්සේ පැමිණලා තියෙන ඉතාම සොඳුරු ස්ථානයකට. ඒ තමයි නිර්වාණ ධාතුව. ගතත්තා සුන්දරං ඨානං සුගතෝ නාම තේ නමෝ. ඒ සුගතයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒකයි ගාථාවේ තේරුම. මේක සාමාන්‍යයෙන් අපේ ගල්දුව ආරණ්‍ය සේනාසනවල දිනපතා එහෙම නැත්නම් සතිපතා ඒ රාත්‍රී වන්දනාවේ බුදු ගුණ එක එකක් වෙන වෙනම සජ්ජායනා කරනකොට කියන ගාථාවක්. මේ පුරාණ ආචාර්යවරු සකස් කරපු ගාථාවක්. මේ සුගත ගුණය කියන එක තරමක් තේරුම් ගනිමු. මේ හැම ගුණයකම ලොකු ගැඹුරක් තියෙනවා. ඒක කියලා නිම කරන්න බෑ අපි වගේ අයට. නමුත් යම් පමණක් හෝ තේරුම් ගැනීම වැදගත්. පළවෙනි ගුණය තේරුම් ගන්න සුගතත්තා. උන්වහන්සේ මනාකොට ගමන වැඩියා.
මොකද්ද මනාකොට වැඩියා කියලා කියන්නේ? පැකිලීමකින් තොරව, වැටීමකින් තොරව, ආපසු ඒමකින් තොරව ඉදිරියටම ගියා. ඒ සුන්දර ගමනෙහි තිබිච්ච විශේෂ ලක්ෂණයක් තමයි යම් ක්ලේශයක් උන්වහන්සේ දුරු කළා නම් ඒ ක්ලේශය නැවත නූපදන පරිද්දෙන් දුරු කරේ. ඒක නැවත දුරු කරන්නට උත්සාහවත් වෙන්නට අවශ්‍ය නැහැ. අපිට සමහර කෙලෙස් තියෙනවා. අපි යට කරගන්නවා, යටපත් කර. මොකද ආයෙත් මතුවෙනවනේ. තරහයමදී විශේෂයෙන් තියෙන. කවුරු හරි ලොකු තරහක් තියෙනකොට අපි ඒ තරහ යටපත් කරගන්නවා. නමුත් ඒක ආයෙ නැවත මතුවෙනවා. ආයෙ යටපත් ආයෙ නැවතම වෙන විදියකට එනවා. එකම තරහ නෙවෙයි, එක විදියට ඒක එන්න පටන් ගන්නවා. නේද? රාගය, ద్వේෂය, මෝහය, සැකය මේක එක ඒවා එන්න පටන් ගන්නවා. හැබැයි අරිහත් මාර්ගයේ නැත්තම් මාර්ග ලෝකෝත්තර මාර්ගයෙන් යම් ක්ලේශයක් දුරු කළොත් ඒ ක්ලේශය නැවත නූපදිනවා, අනුත්පාද ධර්මතාවයට පත් වෙනවා. තථාගතයන් වහන්සේ එබඳු ගමනක් තමයි ගියේ. ඒ ක්ලේශය දුරු කරාම නැවත නූපදින තත්ත්වයට පත් වෙනවා. මේක ඊටාම වැදගත් කරුණක්. සමහර තාපසවරු ඒක අපිට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් අපි මාර්ගඵලයක් ලැබුවත් එහෙමනේ නේද? අපි මාර්ගඵලයක් ලැබුවත් සෝවාන් නම් නැව සක්කාය දිට්ඨිය උපදින්නේ නැහනේ. ඒක දුරු කරාමනේ නේද? එහෙනම් ඒක මොකක්ද මේ විශේෂත්වය? ඇයි මේක තරම් විශේෂ වන්නේ? කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. කල්පනා කරලා බලන්න. අතීතෙහි තාපසවරු පැවිද්දෝ ගිහිගේ අතහැරලා ගිහිල්ලා පැවිද්දටපත් වෙලා තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටික යටපත් කරගන්නවා. කෙලෙස් යට කරගන්නවා. කෙලෙස් යට කරගෙන සමහරු කාලයක් වාසය කරලා සමහරට ආය නැවත කෙලෙස් මතුවෙලා ගිහි වෙනවා. සමහරු ධානයෙන් පිරිහෙනවා. හැබැයි මේ සියලු දෙනාම මරණේ ධානයෙන් නොපිරි වුණත් මරණයෙන් මත්තේ බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා දවසක නැවත කාම ලෝකයට ඇවිල්ලා මේ කෙලෙස් හට ගන්නවා. ඒ නිසා මේ යටපත් කිරීම සදාකාලික එකක් නෙවෙයි. ලෝකේහි අනාදිමත් කාලයක පටන් මේ කෙලෙස් යට කරන්නට ඕනේ, කෙලෙස් වලින් මිදෙන්නට ඕනේ, කෙලෙස් දුරු කරන්නට ඕනේ කියන සංකල්පය ලෝකෙ තිබිලා තියෙනවා. ඒක යටපත් කරලා ප්‍රනීත අති ප්‍රනීත ධානාදී සැපයකට සමහර ශාස්ත්‍රවරු සමහර සත්වයෝ පැවිද්දෝ පත් වෙලා තියෙනවා. නමුත් මේ කිසිවෙකුට හොයාගන්න බැරි වුණා කොහොමද මේ ක්ලේශය නැවත නූපදන පරිද්දෙන් දුරු කරන්නේ? ඒක අද අපිට ওই වචනේ කියනකොට එච්චර ලොකුවට හිතට දැනෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඒ තාපසවරු අතර බැරි වෙලා හරි මේ ಗುಣපදයේ ඇහුණා නම් අන්න ශ්‍රමණ බවත් ගෞතමයෝ කියලා කෙනෙක් නැවත නූපදන පරිද්දෙන් කෙලස් දුරු කරලා කියලා කිව්වොත් එදාට උන් හයි කොහොමද ඒක කරේ? මොකක්ද ඒ ක්‍රමය? අපිටත් පුළුවන් මේක යට කරන්න විතරයි. අපි යට කරත් මේක නැවත මතුවෙනවා. ඒ සෙන්ස් එක අපිට දැනෙනවා මේක එන්නට පුළුවන්. නැවත කාමයට එක්ස්පෝස් වුණොත්, විවෘත වුණොත් අපිටත් මේ කෙලෙස්ය පිරිහෙනවා. කොහොමද මේක සම්පූර්ණයෙන් දුරු කරේ? ඒක අපිට අද දැනෙන්නේ. මොකද අපි බෞද්ධ වෙනකොටම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල ඉලක්ක කරගෙන ඒවට බලාපොරොත්තු වෙන තමයි මහානදම් පුරන්නේ. ඒවට බලාපොරොත්තු වෙන තමයි ගුණධර්ම පුරන්නේ. ඒ නිසා අපිට හිතෙන්නේ නෑ ඉතින් මේක කෙලෙස් නසන්න පුළුවන් නේ. නමුත් හිතන්න ඒ කෙලෙස් සම්පූර්ණ නැසීම කියන එක කාටවත් කරගන්න බැරිව තිබිච්ච අවස්ථාවක දැන් අහසින් යන්න බැරි අවස්ථාවේදී අපි දැන් සාමාන්‍යයෙන් රයිට් සහෝදරයෝ අහසින් යන්නේ කොහාගත්ත නේද? එතකොට ඒක විශේෂ නිර්මාණයක් වුණා. දුර ඉඳලා දුර තියෙන දේවල් කට්ටිය කතා කරන්න බැරි ක්‍රමයක් හොයනකොට කවුරු හරි කියන්නේ දුරකථනය හොයාගත්ත ග්‍රෑම් බෙල් නේද? දැන් ඔන්න ඒක විශේෂ නිර්මාණයක්. එදාට කොහොමද මෙයා මේක කරේ? මේ නිපැයම කරේ කොහොමද කියන එක සමාජයේ මවිතයකටපත් වෙනවා. කාලයක් ගියාට පස්සේ පොඩි කෙනා උපදින්නම හෑන්ඩ් ෆෝන් එකක් ළඟට නේ. ඒක ගාණක් නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ අපිට අද මේ කෙලෙස් නැවත නූපදන පරිද්දෙන් දුරු කිරීම එතරම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක බුදුහාමුදුරුවෝ කරා අපිත් ඒකට තමයි උත්සාහත් වෙන රාතන් වහන්සේලාගේ. ඒක අපිට ඒක එච්චරම් දැනෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒක කරගන්න බැරිව දඟලන ලෝකයක තනි පුද්ගලයෙක් ලෝකේ පහළ වෙලා
කෙලෙස් නැසලා නැවත නූපදින පරිද්දෙන් නැසලා ඒ මාර්ගයේ දේශනා කරනකොට ඒක විශේෂ සංසිද්ධියක්. ඒක විශේෂ සංසිද්ධියක්. සමහර අය මවිතයටපත් වෙන සමහරට ප්‍රශ්නේ තියෙන පුළුවන් ද මේක එහෙම දුරු කරන්න? පුළුවන් ද නැවත නොයන පරිද්දෙන් රාගය නැසන්න? පුළුවන් ද නැවත නොයන පරිද්දෙන් ද්වේෂය නැසන්න? අතපය කැපුවත් ද්වේෂ නොකරන ද්වේෂයක් උපදින්නේ නැතිව යටපත් කරන ඉවසීමක් නෙමෙයි තියෙන්නේ. ද්වේෂය උපදින්නේ නැහැ, රාගය උපදින්නේ නැහැ. ඒකට හේතු නැහැ. සාමාන්‍යයෙන් කියන රහතන් වහන්සේ කෙනෙක්ට රාගේ තතු කෙසේද බලන්න කියලාවත් රාගය උපදව ගන්න බෑ. බෑ එහෙම බෑ. ඒකට හේතු නැහැ. කොහොමද මේක කරේ? ඒ නිසා නැවත කෙලෙස් නූපදන පරිද්දෙන් දුරු කරපින් ගියපු ගමනක්. මේක අන්‍ය සියලු ශාසනයන්හි යන්නට බැරි විශේෂ ගමනක්. ඒ නිසා සුගතත්තා සුන්දර වූ ලෙස ගමන් කළ නිසා අනිවත්ත ප්‍රතිපදාවට ආපසු එන්නේ නැතිව ඉදිරියෙන් ඉදිරියට ගමන් කරපු නිසා උන්වහන්සේ සුගත නම් වෙනවා. අපි කෙලෙස් යටපත් කරලා ස්ථාර්ථක වෙලා ආපහු කෙලෙස්ේ ආවොත් ඒක පහුබැීමක්. දැන් කවුරු හරි බොරු කියන්නේ නැහැ කියලා ශික්ෂාපදේ සමාදන් වෙනවා. සමාදන් කාලේ බොරුවක් කියවෙනවා වෙන්න පුළුවන්. ඒක අපෝ පස්සට එීමක්. ආයෙත් ඉස්සහතලා යන්නට ඕනේ. ඒක තමයි හැටි. එනිසා සාමාන්‍යයෙන් මේ ගමන යනකොට මහා බෝධිසත්වයන්ටත් එහෙමයි මේකට පස්සට එනවා ආපහු යනවා මෙහෙම තමයි. හැබැයි මාර්ග හිතෙන් කරන පුහුණුව එක චිත්තක්ෂණයක් තියෙන. ඒ මාර්ග හිතෙන් කරන පුහුණුව මස්තක ප්‍රාප්ත වෙච්ච දවසට ඒ වෙලාවේ කරන පාරිශුද්ධත්වය කෙලස් කැපීම නැවත කෙලස් නූපදන පරිද්දෙන් සිදු කරන එකක්. ඒ නිසා එවන් වූ පුහුණුවක් එවන් වූ ගමනක් ගිය බැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වෙනවා. මේ ගුණපදේ හොඳට මතක තියාගන්න. අනිත් දවසේ බුදුන් වඳිනකොට මේ එකක් හරි ඔලුවට එන්නට. එහෙනම් මේ ධර්මයේ ඇසීම සාර්ථකයි. අමාරුයි ලියාගෙන හරි තියාගන්න. ඔක්කොම ගුණපද තේරෙන්න අවශ්‍ය නැහැ. එකක් හරි තේරුණා නම් ප්‍රමාණවත්. සුගතත්තා සුන්දර ලෙස වැඩම කළ නිසා. සුගතත්තා කියන්නේ සුන්දර රූපකායක් තිබුණා. ඒ රූපකායේ තිබිච්ච විශේෂ ලක්ෂණ තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. 80ක් අනුභ්‍යංජන ලක්ෂණ. මේක බෝසත බුදුරජාණන් වහන්සේගේ රූප ශරීරයේ තිබිච්ච විශේෂම දෙයක්. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා රූපයෙන් නෙවෙයි සත්වයාගේ වටිනාකම තියෙන්නේ, රූපයෙන් නෙවෙයි සත්වයාගේ උසස් පහත් බව මනින්නේ, සීලයෙන්, ගුණයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. එහෙනම් ඇයි මේ රූපය වර්ණනා කරන්නේ? දැන් අපි වෙන රූප රාජිනියක් අපි වර්ණනා කරනවා. නමුත් එහෙම අපිට වන්දනීය පූජනීය ලෙස වර්ණනා කරන්න හිතෙන්නේ නැහනේ. ඒකෙත් යම් වර්ණනා කළ යුතු බවක් තියෙනවා. ඒකට පස්සේම අපි ඒක විස්තර මේ කියනකොට විස්තරදී ඒකටත් ඒ වටිනාකම ලැබෙනවා දවසක. නමුත් බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය කියවෙනකොට හොඳට තේරුම් ගන්න. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දකිනකොට ඒකෙන් කියවෙන්නේ උන්වහන්සේ ඒක ලබන්නට කරපු දේ. ලක්කන සූත්‍රයේ දක්වලා තියෙනවා. දීඝනිකායේ තියෙන ඉතාම ලස්සන සූත්‍රයක්, දීර්ඝ සූත්‍රයක්. මේ එකක් මහා පුරුෂ ලක්ෂණ ලබන්නට තමන් වහන්සේ සිදු කරපු දේවල්. දෙමව්පිය උපස්ථානය, ඥාති සංග්‍රහය, වැඩිහිටියන්ට නලල බිම ගහලා වන්දනා කියලා නලල් පටක් තියෙනනේ. විශේෂ නලල් පටක් තිබුණා කියලා කියනවා. ඌර්ණ රෝම ධාතුව ලබන්නට, දිගු ඇඟිලි ලබන්නට, සම පාද ලබන්නට, මිනිස්සුන්ට සාධාරණ ලෙස කටයුතු කරලා සාධාරණ විනිශ්චය ලබා දීලා අසාධාරණයට කවදාවත් යට නොවි මේ වගේ කටයුතු කරපු ලොකු පරිශ්‍රමයක ප්‍රතිඵලයක් තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. එක පුරුෂ ලක්ෂණයට සසර අනේක ආත්මවල වෙහෙසිලා තිබෙනවා. එනිසා මේ විශේෂ පුරුෂ ලක්ෂණ ලැබීමෙන් කියවෙනවා උන්වහන්සේ පුරපු ගුණය, උන්වහන්සේගේ පාරමී පුණ්‍ය සම්භාරය. ඒක විශේෂ හරි අමුතුම රූපයක්. ඒ රූපේ තිබිලා තියෙන ආකර්ෂණය, ඒ රූපේ තියෙන ගරුත්වය, ඒ රූපේ තිබිලා තියෙන පර්සනැලිටි එක. ඒක හොඳට හිතන්න උන්වහන්සේගේ තිබිච්ච
අපි කියන්නේ ඒක කියන්නේ පෞරුෂත්වනේ පර්සනැලිටි කියනකොට ඒ සමන්ගේ තිබිච්ච ඒ ක්වොලිටි එක ගත්තම හොඳට මේ හිතලා බලන්න මේ කතාව. නන්ද කුමාරයාගේ පැවිද්ද හිතලා බලන්න. කවද්ද මහණුනේ? බඳින්න ගිය දවසේ. හිතන්න මේක දැන් චිත්‍රයක් අරන් බලන්න. මම මගේ සහෝදරයා කසාද බඳින්න යන වෙඩින් එක වෙලාවේ එතනට ගිහිල්ලා ඇහුවොත් මහාන වෙනවද කියලා. මොකද වෙන්නේ? ඔය කට්ටියත් හිතේ මට පිස්සු කියලා. ආමුදුරුනේ මේක සුදුසු තැන නෙවෙයිනේ. දැන් ඔක්කොම arrangements ලැබිලානේ. සහෝදරයාත් හිතයි විහිළු කරනවා කියලා. hina වෙයි. අම්මලා තාත්තලාගෙනොත් ලොකු ප්‍රශ්නයක් නේද? පැස්සෙච්ච මිනිස්සු කරනවා නම් මේ ඒතර බලන්න මේ අවස්ථාව කොච්චර possibility එකක් තියෙයිද? ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා සහෝදරයෙක්ගේ මගුලක් දවසේ මේ සහෝදරයව මහාන කරගන්න කොච්චර සම්භාවිතාවක් තියෙයිද? 0 වෙන්නේ නැති දශම ගණනක සම්භාවිතාවක් තියෙනවා. ඒක නැහැ කියන්නේ හේතු තියෙනවනේ ඕන තරම්. නැහැ කියන්නේ හේතු තියෙනවා. දැන් මේ නන්ද කුමාරගේ සිද්ධිය බලන්න. අපේ ධර්මයේ දැක්වෙන හැටියට විවාහ වෙන්න හිටියේ. සහෝදරිය එක්ක විවාහ වෙන්න හිටියේ. ඒක වෙනම කතාවක්. නමුත් විවාහ දවස් ගිවිසගත්ත දවස විවාහ වෙන්න හිටියේ. තාත්තා වෙහෙස මහන්සි වෙලා ධනෙ යොදලා මාලිගාවක් හදලා මාලිගාව විවෘත කරන්න යන්නේ දැන්. මෙච්චර මහන්සි වෙලා මාලිගාවක් හදලා. නේද? කුටියක් විවෘත කරන්න හදන්න යනකොට අපි දන්නවනේ කොච්චර මේ යනවද කියලා. ඒකෝට දැන් මාලිගාවක් හදලා දැන් මේක විවෘත කරන්න හදනවා. ගෙවදින්න හදනවා. තාත්තා රජකම දෙන්න බලන් ඉන්නවා. මේක රටේ උත්සවයක්. රාජ්‍ය උත්සවයක් මේක. රජුරෝ දැන් අභිෂේකයක් ලබන්න යන්නේ. රජකම දෙන්න යන්නේ. ගෙටක වෙදින්න යන්නේ මාලිග නිකන් ගෙදරන්නේ මාලිගාවක්. කොච්චර ධනයක් වේදම් කරන්න ඇතිද? විවාහ මංගල්‍ය. තමන් අතහැරලා ගියපු සිහසුන ලැබෙන්න යන්නේ මල්ලිට. තමන් උරුමකාරය. එතකොට තාත්තා බලන් ඉන්නවා මේක දෙනකන්. ඔයා දාලා ගියා. දැන් මේක පුතාට මල්ලිට හරි දෙන්න වෙනවා. මේ හැම පැත්තක් තියෙද්දිම නන්ද කුමාරයාට එන වගකීම බිරිඳ එකක් වඳින්න යන එක. රටේ රජකම, මාලිගාව හදපු ධනය, තාත්තට තියෙන යුතුයකම මේ ඔක්කොම තියෙද්දී බුදුරජාණන් වහන්සේ අහනවා නන්ද මහාන වෙමුද කියලා. මේ පෞරුෂය කොතෙක්ද කියනවා නම් ඒ වෙලාවේ නන්ද කුමාරයාට බැහැ කියන්නට බෑ. අපිට සමහර අය කිව්වම දෙයක් බැහැ කියන්න බැරි නන්නේ. කවුරු ගරු සම්භාවනීය කෙනෙක් අපි ගරු කරන කෙනෙක් සමහරලාට යමක් කිව්වම අපිට ඒක රිජෙක්ට් කරන්න හිතෙන්නේ නැහැ. නෑ කොහොම හරි කරන්නට ඕන. සමහර ස්වාමීන් වහන්සේලා සමහර වැඩිහිටියෝ ගුරුවරු දෙමව්පියෝ යමක් කිව්වම අපිට නොකර ඉන්නට බෑ. කොහොම හරි කරන්නට හිතෙනවා. ඒ තමයි ගරුත්වය. ඒ කෙනා කෙරේ තියෙන ගෞරවය. දැන් අතන සහෝදරයා නිකන් කෙනෙක් නෙවෙයි. නන්ද කුමාරට ඕන දැන් එකට හිටපු ළමයි අයියයි මල්ලිනේ ඉතින් සෙල්ලම් කරපු අයනේ කියන් තිබ්බනේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දන්නවා ඔබ වහන්සේ දැන් මේක අතහැරලා ගියා අපේ පවුලේ ප්‍රශ්නේ දන්නවා මේ සාක්කියෝ ගැන දන්නවා පවුලේ ඥාති නෑදෑයෝ ඉතින් මේක ඉතින් මට පොඩ්ඩක් මේක කරන්න වෙනවා මේක එකපාර අතහැරලා යන්න බෑ මෙච්චර ධනයක් වේදන් කරා තාත්තා මෙච්චර දුකෙන් හිටිය ඔබ වහන්සේ ගියපු එකට මුළු කතාවම කියන්න පුළුවන් දැන් නන්දට එහෙම වුණා නම් අපි කියනවානේ ඒක සීරියස් නම් ප්‍රශ්නයක් ආන්නේ අපි ඒක කියන්න ඕනේ අපිට විස්තර කරන්න වෙනවා මේ විස්තරේ කියන්නට හිතෙන්නේ නැහැ මොකක්වත් නෙවෙයි ගරුත්වය ඒක කොච්චර පර්සනැලිටි එකක් වෙන්නට ඇද්ද ඒ නිසා මතක තියාගන්න මේ පර්සනැලිටි එක එන්නේ සාමාන්‍යයෙන් මට ඒක සිංහල වචන තේරෙන්නේ ඒ පර්සනැලිටි එකක් එන්නේ ගුණේ විතරක් නෙවෙයි රූපයත් බලපානවා ඒකට රූපේ බලපානවා එතම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිතව 80ක් අනු ව්‍යංජන ලක්ෂණ සහිතව අර සියලු ගුණයන්ගෙන් හෙබි මේ රූප ශරීරය දකින්නකොට දන ගැස්සෙනවා ඒකට ගරුත්වයට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච මිනිසුන්ගෙන් වැඩිපුරම පැහැදිලා තියෙන්නේ උන්වහන්සේගේ රූපය දැකලා
බහුතරයක් දෙනා පහදින රූපෙද. රූපේ දැකපු ගමන් පහදිනවලු. ඒක ඒ රූපයට තව ඇතුළත් කරන්නට ඕනේ. රශ්මි ධාරාව කාශ්‍යප ස්වාමීන් එහෙම නුතුනේ. අර බහුපුත්තක නුගරක වෙනදනම් කඳ දුඹුරුයි, කොළ රතුයි, කොළ ටික කොළ පාටයි, ගෙඩි රතුයි. අද මේ සියල්ල රත්තරන් පාටයි. මේ පුද්ගලයෙක්ගේ රූප ශරීරයෙන් නික්මෙන රශ්මිය නිසා. ඒකාන්තයෙන් මේ තමයි මම ගිහිගේ අතහැරියේ යමෙක් වෙනුවෙන්ද ඒ ශාස්ත්‍රෝන් වහන්සේ කියන හැඟීම ඇති වුණා. අරක තියාගන්න. රශ්මි ධාරාව කෙරේ පැහැදිලා මිනිස්සු පැහැදිලා තියෙනවා. රූප ස්වභාව දැකලා පහදිලා තියෙනවා. රූප ස්වභාව කෙරේ සමහරු පහදින්නේ නැහැ. ඒ කට්ටිය බුදුරජාණන් වහන්සේගේ කටහඬ ඇහිලා ඒ වචනයට, ඒ ප්‍රිය වචනයට පහදිනවා. මොකද කවුරු හරි ඇවිල්ලා වාඩි වුණොත් ඉස්සල්ලාම කතා කරන්නේ උන්වහන්සේ. ඒක හැටියා. උන්වහන්සේ ඉස්සල්ලා කතා කරන්නේ කොහොමද කියලා අහන ප්‍රශ්නේ. නාහ ඉන්න පුළුවන් නේ. ඕන තරම් ක්වොලිටිස් තියෙනවනේ දැන්. රජ කෙනෙක්ගේ පුතෙක්, ශාක්‍ය වංශයේ බිම්බිසාර දායකයා, කොසල් රජුරෝ දායකයා, කොච්චර අර රෙස්පෙක්ට් එකක් තියාගෙන ඉන්න හයි ෆයි ඉදිරියේ ඉන්න තිබ්බදනේ. මෙහෙන් ගත්තම අහසින් යන්න පුළුවන්, යමක ප්‍රාතිහාරය පාන්න පුළුවන්, සර්වඥතා ඥානය, ඥානවන්තයෝ ඇවිල්ලා පහදිනවා, රූප ස්වභාව මේ සියල්ල තියාගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් අර දුප්පත් මිනිස්සෙක් කාම වැඩි අපි ගණන් ගන්න නැහැ නේද? එහෙම එච්චර වැඩි හොයන්නේ නැහැ. ආවිල කතා කරන්නේ. ඒකනේ අපේ සාමාන්‍ය සමාජ සිස්ටම් එක. එහෙම නැහැ. එහෙම නැහැ. සුනීතටත් උන්වහන්සේ තමයි ඇහුවේ. සුනීත පැත්තට වෙලා හිටියා. කුණු කසලා දින කෙනා පැත්තට වුණා. ඇයි බය වුනේ? වෙන කෙනෙක් නෙමෙයි මේ රාජ කුලයේ කෙනෙක් එන්නේ. බය වෙලා කද පැත්තකට තියලා වෙවුල මොකෙන් මොකක් වෙයිද දන්නේ නැහැ. වෙවුල හිටියා. පිටිය පැත්තට හැරිලා. බලන්නවත් බෑ. ඒ වෙලාවේ මොකද සුනීත මගේ ශාසනය මහාන වෙන්න කැමතිද? එනිසා ඒ හඬ ඇහිලා ඒ වචනයට ඒ දෙන අපිට දෙන වටිනාකමට සමහරු පහදිනවා. අනිත් අය පහදින්නේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා. වැඩිපුර දෙනා පැහැදිලා තියෙන මතක තියාගන්න. පැහැදීම උන්වහන්සේ කෙරේ විශ්වාසයේ ජනනය වෙනවලු රූපය දකිනකොටම. සමේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එක එකක් විස්තර කරනකොට දීර්ඝ වෙනවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ශරීරය ලබන්නට, ඒ පර්සනැලිටි එක ලබන්නට, ඒ තත්ත්වය ලබන්නට උන්වහන්සේ සසර ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. කර්ම න්‍යායෙන් ගත්තොත් වෙහෙස මහන්සි වෙලා තමයි අපි යම් කිසි තත්ත්වයකට පත්වන්නේ. ඔබ උසස් රැකියාවකට තනතුරකට යන්න ඕන නම් ඒකට සරිලන විදිහේ මහන්සියක් වෙහෙසක් දරලා තමයි එතනට එන්න ඕනේ. ඒක තමයි හැටි. ශක්‍රත්වයට යනවා නම් ශක්‍රයා වෙන්නට වත් පුරන්නට ඕනේ. චක්‍රවර්තී වෙන්න ඕන නම් ඒකට සුදුසු වත් ටික, කුසල් ටික, පින් ටික කරන්නට ඕනේ. මතක තියාගන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්නට ඕනේ නම් ඒකට සුදුසු පිළිවෙතේ ඉන්නට ඕනේ. ඒ නිසා ලෝකයේහි මේ ධර්ම න්‍යාය දන්න සත්වයන්ට තේරෙනවා මේ වගේ රූපයක් දකිනකොට මේ නම් සසර පින් තියෙන කෙනෙක්. ඒක නිකන් හුදු ආකර්ෂණයක් නෙවෙයි. හුදු ලස්සනක් අර තරුණ අර ලපටි එහෙම එකක් නෙවෙයි. මේක හරිම කම්ප්ලෙක්ස් රූපයක්. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එක්ක තිබිච්ච. ඒකේ තියෙනවා ගරු සම්භාවනීය භාවය. ඒකේ තියෙනවා ඥානුත්තර බව. ඒකේ තියෙනවා සවන් දෙන්නට හිතෙන බව. මේ පුද්ගලයා එක කතා කරන්න හිතෙන බව. එයා යමක් කිව්වොත් ඒක අහන්නට නැඹුරු වෙන බව. ඒකට විරුද්ධ වෙන්න බැරි බව. මේ සියල්ල සහිත එකක් මේ රූපේ. ඒක දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට විතරක් ලඝු කරන්නට එපා. ඒකේ තියෙන ලොකු ගැඹුරක් ඒ රූපෙහි. ඒක විස්තර කරන්න බැරි එකක්. ඒකනේ කියන්නේ දිස්සමානෝ පිතාවස්ස රූපකායෝ අචින්තියෝ. මේ ඇස් දෙකට පේන රූපකයත් විස්තර කරලා ඉවර කරන්න බෑ. අසාධාරණ ඥානඩ්ඩේ ධම්මකායේ කතාවකා. අසාධාරණ ඥානයන්ගෙන් හෙබි වෙච්ච මේ ධර්මකාය ගැන කවර කතාද? රූපකාය විස්තර කරගන්න බැරි කල්හි ඒක අඹන්නට බෑ. ඒක රෙප්ලිකේට් කරන්නට බෑ. ඩුප්ලිකේට් කරන්නට බෑ. ඒ විදිහටම ගන්නට බෑ.
ඒකේ තියෙන සමහර චිත්‍රවල තියෙනව නේද? සමහර විස්තර කරන්න බැරි අමුරු ගැඹුරු. ඔය කියන මොනාලිසාගේ චිත්‍රය සාමාන්‍යයෙන් ඒක සමහරු කියනවා. ඒක මට ලොකුවට දෙන්න. නමුත් සමහරු කියනවා ඒක ලොකු ගැඹුරක් තියෙන. ඒක විස්තර කර හරි අමුතු ලස්සනක් ඒකේ තියෙනවා. ඒක ලෝකෙ තියෙන ලස්සනම කාන්තා රූපේ නෙවෙයි. නමුත් ඒකේ තියෙනවා හරි අමුතු ලස්සනක්. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ කය අර සුකුමාල දැක්ක ගමන් ලස්සන එහෙම එකක් නෙවෙයි. මේකේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙන රූපකයක් මේක. ඒකේ උන්වහන්සේගේ චරිතයක් කියවෙනවා. එහෙම සමහර අය ඉන්නවා. සමහර අය දකින්නකොට අපිට දැකීම මාත්‍රයෙන් පැහැදීම උපදිනවා. රාගයේ ඇලීම නෙවෙයි. දැකීම මාත්‍රයෙන් ගෞරවය උපදිනවා. එබඳු ශරීරයක් මේ බුද්ධ ශරීරය කියලා කියන්නේ. ඒක කොටින්ම කියනවා නම් මිනිස්සු ගැන කවර කතාවද? තිරිසන්ගත සත්වයෝ පවා මවිත වෙන රූපකයක්. ඒ නිසා සුගතත්තා සුගතෝ සුන්දර කයක් ඇති බැවින් සුගතනම. කරුණු දෙකක් වනේ. පළවෙනි එක සුගතත්තා මනාකොට වැඩි නිසා, කපපු කෙලෙස් නැවත නූපදවමින් ඉදිරියට වැඩි නිසා, සුගතත්තා සුන්දර රූපකායක් තිබිච්ච නිසා. සෝබනා යස්ස වා ගති උන්වහන්සේගේ ගමන ගතිය ගමන සෝබනයි සුන්දරයි නිවැරදි වැරදි නෑ ඒ ක්‍රියාකලාපේ නිවැරදි මොකක්ද ඒ සුන්දර ගමන ආර්ය අෂ්ටාංගික මාර්ගය සීලය සමාධිය ප්‍රඥාව මුල මැද අග හැම තැනම පිරිසුදුයි කෙලෙස් කිලිටු නෑ ඒකේ දොස් කියන්න දෙයක් නෑ. සීලයක් සමාදන් වුණා කියලා ඒකේ දෝෂයක් පෙන්වන්නට බෑ අදි සීලෙහි. උන්වහන්සේගේ තිබෙන චිත්ත සමාධිය කෙලෙස් යටපත් කරපු බව, නීවරණ දුරු කරපු බව මේකෙහි දොස් පෙන්වන්නට බෑ. ඒ ඥානය විදර්ශනා නුවණ සත්‍ය දැකපු ඥානය මාර්ග ඥානය මේවායේ දොස් පෙන්වන්නට බෑ. මේ සම්පූර්ණ දෝෂයන්ට විරුද්ධයි. මේ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරනකොට ඒවායේ දෝෂයක් ගැන කවර කතාද තියෙන දොසුත් නැති වෙනවා. තියෙන කෙලෙසුත් නැති වෙනවා. එහෙනම් මේ සීල සමාධි ප්‍රඥාවන්ගේ කවර දෝෂයක් වෙන්නද? සීලය කියන්නේ එහෙම එකක්. කය වචනේ සංවර භාවය කාටත් වරදක් කරන්නේ නැති තමන් වගේ තමන්ට තමන් ගරු කරන්නාseම අන් අයටත් ගරුත්වයේ දීලා ඔවුන්ගේ ජීවිතවලට ඔවුන්ගේ වස්තුවට ඔවුන්ගේ පවුලට ඔවුන්ට සත්‍ය දැනගැනීමේ තියෙන අයිතියට ගරු කරමින් ඔවුන්ගේ සමගියට ගරු කරමින් ඔවුන්ගේ හිත රිදවන්නේ නැතුව ඔවුන්ට අනර්ථය සිද්ධ නොකරන පරිද්දෙන් හැසිරීම මේ තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම අදින්නාදානෙන් වැළකීම කාමීච්ඡාචාරයෙන් වැළකීම මුසාවාදයෙන් පිසුනා වාචෙන් පරුසා වාචෙන් සම්පප්පලාපයෙන් මෙන්න සීලය මේවා අනුගමනය කරන කෙනෙක් දොස් සහිතයි කියන්නට බෑ මේක මොන ක්‍රමයෙන් ගියත් මේක නිදොස් මේක වැරදි කියන්නට බෑ මේක සාමාන්‍යයෙන් මතක තියාගන්න ඔක ඉතින් බටහිර දාර්ශනික ඉමානුවල් කාන්ට් කියලා. එතුමා අදහසක් ගේනවා. අනුගමනය කළ යුත්තේ ජෙනරලයිස් කළ හැකි ක්‍රියා. ඒ කියන්නේ සමාජයේ පොදුවේ හැමෝම අනුගමනය කළ යුතු ක්‍රියා. බොරුව ජෙනරලයිස් කරොත් කොහොමද? අපි කතා කරන හැම වචනයක්ම බොරු නම් සමාජයේ පවතීද? හිතන්න කියන වචනේ බොරු. හරිනේ? බඩු ගෙනාවේ නෑ ගෙනාවේ නෑ. කෑවද නෑ කෑවේ හැම එකක්ම බොරු වුණොත් මතක තියාගන්න බොරුවෙන් පවා ප්‍රයෝජන ගන්න පුළුවන් සමාජයේ සත්‍යවාදී වුණොත් විතරයි. හැමෝම බොරු කියනනම් බොරුවෙන් ප්‍රයෝජනයක් ගන්න රැවටෙන්නේ නැහැ. අනේ විශ්වාස කරන්න මේ ඇත්තක් කියන්නේ කියලා. එතකොටනේ රැවටුනොත් නේ බොරුවේ ප්‍රයෝජනේදී. මිනිමැරීම සාමාන්‍යකරණය කරන්න පුළුවන්. බෑ. එතකොට අපිට සමාජයක් පදින මේ එක එක ඕන වෙලාවට මරා ගන්න පටන් ගත්තොත් ඒක සමාජයේ සාමාන්‍යකරණය කරන්න හොරකම බෑ.
කාම මිච්ඡාචාරය බෑ සමාජ සංස්ථා බිඳ වැටෙනවා. ඒ නිසා මතක තියාගන්න ඒ දාර්ශනිකයාගේ හැටියට සාමාන්‍ය මේ අපි කියන අකුසල ධර්ම අපි මේ පංචශීලයෙන් වළකින දේවල් සාමාන්‍යයෙන් සමාජයේහි පොදුවේ සිද්ධ කරන්න පුළුවන් ජෙනරලයිස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සුරාපානයත් එහෙමයි. බීලා මොන රස්සාවද කරන්න පුළුවන් රජේ? බෑ. බීලා මොන වාහනේද එලවන්න පුළුවන්? බෑ. මිනිස්සු මත් වෙලා කටයුතු කරොත් නිතරම මොන සමාජ සංස්ථාවද සාර්ථක වෙන්නේ? මොන කෙනාටද දර්ශනයක් කියලා දෙන්න පුළුවන්? මොන කෙනාට අර්ථවත් කතාවක් කරන්නට පුළුවන්? ඒක ඉඳලා හිටලා කට්ටිය අරගන්න නිසා සමාජයේ පවතින. නමුත් මේක හැමෝම කරන්න පටන් ගත්තොත් ඒක කරන්නට බෑ. ඒ වගේ මතක තියාගන්න මේ පංචශීලයෙන් යමක් අපිම වලකී නම් මේවා ජෙනරලයිස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හැබැයි සත්‍යවාදී භවෙ පුළුවන්. හැමෝම සත්‍යවාදී නම් සමාජය දුවනවා හරියට. එක්කෙනෙක් දෙන්නේ බොරු කියන එකෙන් සමාජය යන්න පුළුවන්. නමුත් හැමෝම සත්‍යවාදී සමාජයට ප්‍රශ්නයක් නෑ. සමාජයට ගැටුනේ. ඉතින් සමහර වෙලාවට තියෙන සත්‍ය ඔක්කොම කියන්න අවශ්‍ය නැහැ. නමුත් සත්‍යවාදී වීම කියන එක ගැටලුකාරී දෙයක් නෙවෙයි. සොරකමෙන් වැළකීම කියන එක හැමෝම කරොත් ඒක සාර්ථක සමාජයක් බිහි කරනවා. එනිසා මතක තියාගන්නට ඕනේ මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාත්‍රය ජෙනරලයිස් කරන්න පුළුවන් දේවල්. ඒවා තිබුණා කියලා කාටවත් හානියක් වන්නේ නැහැ. චිත්ත සමාධියක් ඇති කරගත්තා කියලා ඒකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. ලාභයක්මයි සිද්ධවන්නේ. චිත්ත සමාධියක් ඇති කරගත්ත කෙනාට යම් කිසි දෙයකට අවධානය දීලා ඒකෙන් හොඳ අර්ථයක් තේරුම් ගන්න ඉන්න පුළුවන්. ඩිස්ට්‍රැක්ටඩ් නෑ. මේක හිතට තියෙන ශාන්තියක්. මේක හිතට තියෙන සැපයක් මතක තියාගන්න. ඒකාග්‍ර භාවය. මේ බණ අහන කොටත් යම් එකඟතාවයක් තියෙන නිසා තමයි අහගෙන ඉන්නට පුළුවන්. බණ කියන කෙනාටත් එකඟතාවයක් තියෙනකොට තමයි මාතෘකාවට අදාළව බණ කියන්නට පුළුවන්. එකඟතාවයක් තිබුණොත් තමයි පොතක කියන දෙයක් කියවලා අර්ථය හිතට ගන්නට පුළුවන්. ඒ නිසා මේ එකඟ භාවය ඉතා වැදගත්. ඒකේ දියුණු අවස්ථාවක් තමයි ධ්‍යාන කියලා කියන්නේ. ඒවල ඉන්නකොට කෙලෙස් වලින් හිත බෙදලා ප්‍රනීත සැපයකටපත් වෙනවා. ඒ එකඟ භාවය එදිනෙදා වැඩ කටයුතු වලට උපකාර වෙනවා. ඥානය කියන එකත් එහෙමයි. ඥානය කොච්චර දියුණු කළත් පාඩු නැහැ. පුද්ගලයෙක් ඥානය දියුණු වෙන්න ඥානවන්ත වෙන්න සත්‍ය අවබෝධයට කිට්ටු වෙන්න ඕකෙන් යහපතක්මයි සිද්ධ වෙන්නේ. අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඥානය වර්ධනය කරන්න අධ්‍යාපනය දියුණු කරන්න. ළමයින්ට අධ්‍යාපනය දෙන්න ඒ ඥානය වැඩෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේලා අධ්‍යාපනය දෙන්නට ඕනේ. එතකොට තමයි සමාජයක් සාර්ථක වෙන්නේ. ඒ නිසා මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාත්‍රය දොස් සහිත වෙන නිදොස් දේවල්. ඒ වගේම මේ ශික්ෂාත්‍රයේ දියුණු කරනකොට අපේ හිතේ තියෙන දොස් ටික දුරු වෙලා යනවා. යටපත් වෙනවා. තුනී වෙලා දවසක දුරු වෙලා විනාශ කරලා දානවා. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සුන්දර ගමනක්. නිවැරදි ගමනක්. ඒක යහපත් ගමනක්. එතකොට දැන් කරුණු තුනක් කිව්වා. සුන්දර ලෙස වැඩම කළ නිසා, සුන්දර ශරීරයක් තිබිච්ච නිසා, සුන්දර ගමනක් වැඩිය නිසා ආර්ය මාර්ගයේහි ආර්ය මාර්ගය තමයි සුන්දර ගමන ඇත්තටම. තව එකක් තියෙනවා. ඊළඟ පදයට එන්න කලින් සුන්දර ලෙස වැඩම කළා කියන එකේදී සුන්දර ගමනේදී උනාසකේ වැඩම කරපු ගමන හරි සාර්ථක ගමනක්. ඒ ගමන ආරම්භ වෙන්නේ අපේ ධර්මයේ හැටියට දීපංකර පාදමූලයේදී. සුමේද තාපසයෝ වෙලා විවරණය ලැබෙනවා. ඊට කලින් ඇවිල්ලා තියෙනවා නියත නොවි ගමනක්. මේක තමයි අමාරු ගමන ඇත්ත. අමාරු කියන්නේ ඒක ටිකක් රිස්කි ගමන. මොකද ඒකෙදි නියත වෙලා නැහැ උන්වහන්සේ. ඉතින් ඕන පැත්තකට යන්න පුළුවන්. වෙන යට බෝධියකින් නිවන් දකින්න පුළුවන්. ධර්ම මාර්ගයෙන් එළියට ගිහිල්ලා විසි වෙන්න පුළුවන්. නියත වෙනකන් ඒක ස්ථිර නැහැ. නියත වෙනකම්. සාමාන්‍ය බොහෝ දුරට ඉතින් කොහෙන් අර නිවන් දකින්න එච්චර පෙරම් පුරපු කෙනා. නමුත් බුදු වෙනට නියත වෙලා නැහැ. ඒක ආරම්භ වන්නේ කරුණු 4කින් එකක් දකිනකොට බුද්ධත්වයේ සඳහා අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන නිසා බුද්ධත්වයේ සඳහා
කෙනෙකුට පළවෙනියෙන්ම මම බුදු වෙන්නට ඕනේ කියන සිත උපදින්නට කරුණු 4න් එකක් අවශ්‍යයි. ඒ හිත් චිත්තේ පහළ වෙනකොට ගැඹුරින් පහළ වෙන්නට, ස්ථිර අදිෂ්ඨානෙ පිහිටන්නට පළවෙනි එක තමයි තථාගතයන් වහන්සේ 이르දී ප්‍රාතිහාර්ය පානවා දකින්නකොට සත්වයන්ට ඇති වෙනවා අහෝ බුද්ධත්වය ළඟා කරගන්න සුදුසුයි. මමත් බුදු වෙන්නට ඕනේ කියලා. දෙවැනි එක ඒ බුදුරජාණන් වහන්සේගේ දකින්නේ 이르දි ප්‍රාතිහාර්ය ගුණ වර්ණනාව ඇහෙනවා අපිට වගේ. ගුණ පද ඇහෙනවා. නැත්තම් ඒ කාලේ ගුණ රාවේ ඇහෙනවා. මෙහෙම කෙනෙක් තමයි බුද්ධ කියලා කියන්නේ. මේක ඇහෙනකොට සමහරුන්ට අහෝ මමත් බුදු වෙම්වා කියන හැඟීම එනවා. තුන්වෙනි එක සමහර අයට බුදුරජාණන් වහන්සේම බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා ඇහෙනවා. ඒක විශේෂ එකක්. ඒක අර දෙකටම වඩා වෙනස්. අපි තමන්ගේ ගුණ වර්ණනා කරගන්නකොට සමහර ලාවට අපිට ඒක අහන්නට හිතෙන්නේ නැහැ. මේ හාමුදුරුවෝ තමන් ගැන කියා ගන්නවා. මේ කෙනා තමන් ගැන වර්ණනාව. ඒ හේතුව ඒ ගොඩක් තැන්වල ක්ලේශය මිශ්‍රයි. ඒක දැනෙනවා අපිට. ඒක වෙන්නේ. අපි ගැන වර්ණාව කරනකොට පෘථග්ජන සත්වයන්ට සත්වය වශයෙන් මේ අර තමන් ගැන මානයක් එනවා, සතුට උපදිනවා. ඒක යම් ක්‍රමයකට දැනෙන්න පටන් ගන්නවා. ඒක අපිට දැනෙනවා, සබ්කොන්ෂස්ලි දැනෙනවා. ඒක දැනෙනකොට අපිට එකකේ එපා වෙන ගතියක් එනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේම නෙවෙයි. උන්වහන්සේ තමන් ගැන වර්ණනා කරන්න අපි කැමතියි. කොහොමද කිව්වේ? අහං හි ලෝකේ අරහා අහං සත්තා අනුත්තරෝ. මම තමයි ලෝකේ දන් ලබන්න සුදුසු කෙනා. ඔක අපි කිව්වොත් එහෙම කොහොම වෙයි? මොකද්ද මේ කියලා කියේ? අහං හි ලෝකේ අරහා අහං සත්තා අනුත්තරෝ. මම තමයි ශාස්ත්‍රු. කාට? දෙවි මිනිසුන්ට ශාස්ත්‍රු. අහං ලෝකේ අනුත්තරෝ. මාහා සමාන කෙනෙක් නෑ. ඒකෝමි සම්මා සම්බුද්ධෝ. මම තනියම මේක අවබෝධ කරේ. නමේ ආචාරියෝ අත්ති සදිසෝ මේන විජ්ජති. මට උප කැහුවනේ කාගේ ධර්මයක්ද රුචික? මට ආචාර්යවරු නැහැ. එහෙනම් මම මේක තනියම හොයාගත්තේ. මොකද අද කාලේ කිව්වොත් කොච්චර ක්‍රිටිසිසම් එකක් එයිද අපිට? අපි ඒක දැන් වර්ණනා කරලා ගාතාව කිය වඳින්නේ අපි. ඔබට කිව්වේ එහෙමයි. නමේ ආචාරියෝ අත්ති සදිසෝ මේන විජ්ජති. මම හා සමාන කෙනෙකුත් නැහැ. උසස් කෙනෙක් ගැන කවර කතාවද? මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුදුවරයෙක්ගේ ගුණ කියනවා. ඔක මතක තියාගන්න. රහතන් වහන්සේ කෙනෙක් කිව්වත් අපිට එහෙම දැනේ. මොකද ඒක කෙලෙස් මිශ්‍රණය නෑනේ. අපිට තේරෙනවා මේ හරියට ඒක දැනෙනවා. මතක තියාගන්න. ඒක තව කරුණක්. ඔය රහත් නොරහත් භාවයේදී ඒක තියෙන ප්‍රධාන මම පෞද්ගලිකව සලකන එක අර ගට් ෆීලිං එකක් එනවනේ. මේ කෙනාට කෙලස් තියනවද නැද්ද කියලා. එහෙම එකක් දැනෙනවා පින්වතුනි. ඒක අපේ సంతානෙට දැනෙන එකක්. ඒක සමහර අය දකින්නකොට හිතනවා මේ නම් එච්චර හොඳ කෙනෙක් නෙවෙයි, පරිස්සම් වෙන්නට ඕනේ. එහෙම හැඟීමක් එනවනේ සමහර. ඒ මොනවත් කියලා නෙවෙයි. අපිට සමහරට දැනෙනවා. ඒ තමයි ඒ සිතෙන් සිතට යම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක ඔය මොනවද ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වගේ වලදී ඔක විශේෂයෙන් කතා කරනවා. ඒක මොලේ සින්ක්‍රොන එකක් කියලා එකට කියන්නේ. දැන් ඔයක දැකලා තියෙනවද දන්නේ? අපි දෙන්නෙක් එක්ක කතා කර ඉන්නකොට අපි දැන් අත බැඳන් ඉන්නකොට බලනකොට අනිත් කෙනත් අත් දෙක බැඳගෙන ඕන තරම් වෙනවා ඒක. කතා කරගෙන එක්කෙනෙක් මෙහෙම අපි මෙහෙම අත තියාගෙන ඉන්නකොට බලනකොට අනිත් කෙනත් එහෙම අත තියාගෙන. ඒක අමුතු සින්ක්‍රොන එකක් තියෙනවා කියලා කියනවා. සබ්කොන්ෂස්ලි කියලා එකට කියන්නේ. ඒ වගේ තමයි අපිට පුද්ගලයාව දැනෙනවා සමහරවිට. I can feel him කියලා අපිට දැනෙනවා. යාව යම් ක්‍රමයකට තේරෙන්න පටන් ගන්නවා. ඒකෙදි සමහරලාට කෙලස් තියෙනකොට ඒ කෙලස් සහිත ගතිය තේරෙනවා. අපිට තේරෙනවා මේ නම් රතු හිර මේක හොඳ නෑ මෙයාට කියන්නේ. මෙතන නම් පන්නන්න හොඳ නෑ. ඒ වගේ අපිට යම් සීමාමායින් පේනවා. ඒ කෙලස් වල ගති දැනෙන්න පටන් ගන්නවා. රහතන් වහන්සේගේ సంతානේ කෙලස් නෑ. හැබැයි අර වාසනා ගුණය සමහරලාට දැනෙන්නට පුළුවන්. ඒ නිසා සමහරවල් රහතන් වහන්සේ කෙනෙකුට තමන්ගේ ගුණ කියනකොට ටිකක් මානෙ තියනවා වගේ හිතෙන්නට පුළුවන් කෙනෙක්ට. ඒ නිසා ඒකේ පොඩි
රිස්කි වෙනස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ එහෙම හිතෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ මේ මානෙන් කියන්නේ කියලා. වාසනා මානෙ දුරු කරලානේ. ඒ නිසා සසරවත් මානෙ තිබිච්ච එකේ සලකුණු නැහැ. ඒ චරිතය හිතා ගන්න බෑ අපිට. ඒක ඉමේජින් කරොත් එහෙම හිතන්න. රාගය තිබුණා කියන සලකුණක්වත් නැහැ ඒකේ. ඒ సంతානේ. ඒ ක්‍රියාවල. ද්වේෂය තිබුණා කියන රහතන් වහන්සේලාට ද්වේෂය තිබිච්ච සලකුණු තියෙනවා. ද්වේෂය නැති වුණත්. උන්වහන්සේගේ රාග, දෝෂ, මෝහ තිබිච්ච සලකුණක්වත් නැහැ. ඒ නිසා උන්වහන්සේ තමන්ගේ ගුණ කියනකොට ඒක තියෙන ගුණයක්මයි කියන්නේ. දැන් ඔය chat GTP එකෙන් අහන්න තමන්ගේ හැකියාව නෑ කියනට අටට හැකියාව. අපිට එන්නේ මේ මාන්නෙන් කිව්වා කියලා. එහෙම හැගෙන්නේ නෑ අපිට. එයාගේ හැකියාවන් ටික ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙන පිය කියවලින් ගියා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ තමන් ගැන ඒ chat GPT සමාන කරනවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට අපිට දැනෙන්නේ නෑ ඒකේ කෙලෙස් බරිත බව. කෙලෙස් ගතිය තේරෙන්නේ නෑ. ඒ නිසා අපි ඒක අහන්න කැමති. ඊළඟ සිද්ධිය තමයි සත්‍යවාදී උතුමෙක් තමන්ගේ ගුණ ගැන ස්ථිරව පිහිටලා කියනවා කියලා කියන්නේ. එතන තියෙනවා කොන්ෆිඩන්ස් එක. ආත්ම විශ්වාසය. එහෙම නැත්තම් කියන්නට බෑ. මතක තියාගන්න දෙවියෝ මාර්යෝ පවා බලාගෙන ඉන්නේ. මේ හැමෝටම කියන්නේ බන. පේනවනේ ඉන්න අයත් උන්වහන්සේට. එතකොට මේ හැමෝම ඉදිරියෙහි මේ ගුණ වර්ණාව කරනකොට ඒකේ තියෙනවා ලොකු ආත්ම විශ්වාසයක්. කියනවනේ මා පරීක්ෂා කරන්න ඕන නම් කියලා. එතකොට මේක අහනකොට අපිට දැනෙනවා මේ නම් විශේෂ කෙනෙක්. මේ වගේ අභීතව තමන්ගේ ගුණ නිකලෙස්ස ප්‍රකාශ කරන්න පුළුවන් తত্ত্বය අහෝ බුද්ධත්වයේ නම් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා බුදුවරයෙක් තමන්ගේ ගුණ කියන එක විශේෂ නිමිත්තක්. ඒක දකිනකොට සමහරුන්ට ඇති වෙනවලු මමත් දවසක බුදු වෙන්නට ඕනේ කියලා. බුදුවරු 이르දි ප්‍රාතිහාර්ය පානවා දකිනකොට බුදුවරුන්ගේ ගුණ ඇහෙනකොට බුදුවරයෙක්ගේ ගුණ කියනකොට. හතරවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේලාගෙන් ලෝකයට වෙන සේවය ඉගෙන ගත්තට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ පරපුර පවතින ක්‍රමය ඉගෙන ගත්තට පස්සේ මේ බුද්ධ වංශය බුද්ධ තන්තිය නොකඩවා පවත්වාගෙන යන්න ඕන කියලා හැඟීම එනවා. මොකද මේකයි සිඳුනොත් සිඳුනා. ඒක මතක තියාගන්න. බුද්ධ තන්තිය සිඳුනොත් සිඳුනා. ඒක නැවත ඇති කරන්නට බෑ. මොකද බුදුවරයෙක් ඇති කරවන්න බුදුවරයෙක් ඕනේ. බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල පෙරම් පොරලා තමයි බුදු වෙන්නේ. ඒ නිසා බුද්ධ ප්‍රවේණිය කැඩිලා යම් කාලයක බුදුවරු උපදින එක අඩු වෙලා ගිහිල්ලා සාමාන්‍යයෙන් 20 අසංඛ්‍යය කල්පලක්ෂයක් 30ක් 40ක් අසංඛ්‍යය කල්පලක්ෂ බුදුවරු නැතුව ගියොත් බැරි වෙලා හරි නැවත බුද්ධ තන්තිය බුද්ධ ප්‍රවේණිය ආරම්භ කරන්නට බෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ සක්වලේ විතරයි නම් බුදුවරු පහළ වෙන්නේ. මේ සක්වලේ විතරයි නම් බුදුවරු පහළවන්නේ. මොකද වෙන්නේ? සසර සත්වයා හැමදාටම හිර වෙනවා. අතිශය භයානක සිද්ධියක්. ඉතින් ගොඩක් ලොබු දෙයක් ගන්න එක. බුදුවරු උපදින එක නතර වුණොත් නැවත බුද්ධත්වයක් ගේන්න බෑ එහෙම. ඒක තරම් සුවිශේෂී ගම්බීර එකක්. ඒ නිසා සමහර මිනිස්සුන්ට හිතෙනවා මේ බුද්ධ තන්තිය සිඳින්නට පුළුවන්. නෑ ඒක සිඳෙන්නේ නෑ ධර්මතාව වශයෙන්. එහෙම එකක් නෑ. එතකොට ඔවුන්ට හිතෙනවා මම මේක රක්ෂා කරන්නට ඕනේ. මම මේක දිගටම පවත්වාගෙන යන්නට ඕනේ. ඒ නිසාත් බුදු වෙනවා සමහරු. මේ මොකක් හරි එකකින් තමයි අපේ බෝසතාණන් වහන්සේ ආරම්භය ආරම්භ තියෙන්නේ. අපි දන්නේ නැහැ මොකෙන්ද කියලා පොත්වල සඳහනක් නැහැ. ඒ ආපු ගමනේදී පාරමී පුරාගෙන මුලින් මතක තියාගන්න මුලින්ම ඇති වෙන සිටිවිල්ල කරුණා පදනම් කරගත් එකක් නෙවෙයි. තුනක්ම self මම බුදු වෙන්නට ඕනේ. මමත් මෙතනට යන්නට ඕනේ. හතරවෙනි එක ටාගට් ඔරියන්ටඩ්. මම මේක පවත්වන්නට ඕනේ. හරිද? මේ ශාසනය පවත්වන්නට ඕනේ. මේ වැඩසටහන ගෙනියන්නට ඕනේ. රට දියුණු කරන්න. ඔහොම තියෙනවනේ සමහරවල් සංකල්පන. මාත් මේ බුද්ධ තන්තිය දියුණු කරන්න පවත්වගෙන යන්නට ඕනේ. ඒක ආත්මාර්ථයට ආත්මමයකට වඩා එක්තරා කටයුත්තක් කරන්න මේ චැලෙන්ජ් එකක් බාර ගැනීමක් කරන්න උනස්. ඊට පස්සේ තමයි කරුණාව දියුණු කරන්නේ සත්වයන් කෙරේ. ඊට පස්සේ තමයි පින් රැස් කරන්නේ. ඒක ධර්මයේ දක්වලා තියෙනවා. ඊළඟට කරුණාව, පුණ්‍ය, ඥානය, වීරිය කියන මේ හතර දියුණු කරන්නට ඕනේ.
ඒක ඊට පස්සේ ගේන්න ඕනේ ලොකු තැන. ඊට පස්සේ තමයි ප්‍රථම අබිනිහාරයේදී අතටපත් වෙන නිවන අතහරින්නේ කරුණා මුල් කරගෙන. ආරම්භය ගන්න අර විදිහට. ආරම්භයන්නේ කරුණාවෙන් නෙවෙයි බුද්ධත්වයට. නිමිත්ත ආරම්භය. ඒක මතක තියාගන්න. ඒක තමයි මේ කියන්නේ self. මම කියන එක තමයි මේකේ මූලය මේ කතාවල ඔක්කොමගෙම. බුද්ධත්වයට පව ආරම්භය වෙලා තියෙන්නේ මම බුදු වෙන්නට ඕනේ කියලා. සත්වයතර කරන්නේ අර සංකස්සපුරෙන් වඩිනකොට අහලා තියෙන කතාවනේ. බුද්ධත්වයට සිත නැඹුරු වෙච්ච නැති කෙනෙක් නෑ කියලා කියනවනේ පෘථග්ජනයන් අතරනේ. ඒ දකින්නේ මේක දකින්න මේ කරුණා මෛත්‍රිය සත්වයතර කරන එහෙම ගන්න නෙවෙයි. මේ වටිනාකම මටත් මේ හැකියාව මටත් තියෙනවනම් මමත් එතනට යන්නට ඕනේ කියන හැඟීම. ඒ නිසා මේ විදිහට උන්වහන්සේ ඊළඟට එන දුෂ්කර ගමනේදී විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ ඒ සිත නැමිච්ච මහා බෝධිසත්වයෝ වීරිය කියන ගුණය දියුණු කරන්න. මොකද්ද මේ වීරිය කියලා කියන්නේ? බෝධිසත්ව චර්යාවට බය වෙන්නට බෑ. බෝධිසත්ව චර්යාවට බය වෙන්නට බෑ. මොකද ඒකේ ලොකු අතහැරීම් ගොඩක් තියෙනවා. ඇස් ඉස් මස්ලේ දරුවෝ අමුදරුවෝ රාජ්‍ය ඒක හරි භයානක ප්‍රතිපදාවක්. මේකට බය වෙන්නට බෑ. ඒකට ඉදිතර වෙන්නට ඕනේ. ඒ අතරතුරේදී මේක සැරිසරන්න සසර ඉන්න එපයි. බුදවරු පහු කරගෙන එන්නට එපයි. ලක්ෂ ගණන් කට්ටිය පහු කරන් එන්නට එනවා. එනකොට සසර දුක කොච්චර කල් මේකට මහන්සි වෙන්නද? ඒක බුදුරජාණන් වහන්සේ නොකියුවට යසෝදරාවගේ අපදානේ තියෙනවනේ. මෙච්චර කල් ආව මම පෙරම් පුරාගෙන වහන්සේක කියලා. ඉතින් බෝසතාණන් වහන්සේත් ඔය බුදුවරු දැකලා තියෙනවනේ. ඒක බුද්ධ ශාසන හමුවෙහි මේ නිවන් දකින්න තිබිච්ච අවස්ථාව එක්ස්ටෙන්ඩ් කරගෙන ඉදිරියට දියුණු කරගෙන ඉදිරියට ගිහිලා තියෙනවා. තාම දීර්ඝ කාලයක්. ඊට පස්සේ තමයි මේ අබිනිහාරය ලබන්නේ. ප්‍රථම අබිනිහාරය. එතෙන් පටන් සුවිශේෂී පුද්ගලයෙක්. ලෝකයේ මවිත වෙන විදිහේ දේවල් කරගෙන එන ඕන කෙනෙක්ට ඊටාම විශේෂත්වයක් දැනෙන තාම ඉහළ ගුණාංග සහිත පාරිශුද්ධ సంతානයක් ඇති අන් අයගේ සැපය වෙනුවෙන් ඇස් ඉස් මස්ලේ පවා අතහරින්නට පුළුවන් සුවිශේෂී කෙනෙක්. මේ ආපු ගමන මේ දේශා දීර්ඝ ගමනක් නියත වන්නට කලින් සහ නියත වුණාට පසුව ඒ ආපු ගමන හරිම සුන්දර ගමනක්. එකලාවම ආපු ගමනක්. ඒකත් මතක තියාගන්න. එකලාවම උදව්වට උපකාරයට කට්ටිය හිටිය බව ඇත්ත. උන්වහන්සේ තමයි මේ ගමන යන්නේ. උන්වහන්සේ තමයි මේ ගමන යන්නේ. ලොකුවටම උපකාර කරේ යසෝදරාව. ඒක දක්වනවනේ. එතුමිය තමයි පාරමී පූර්ණේහි මහා පෘථවිය ලෙස උන්වහන්සේට උපකාරලා තියෙන්නේ. නැත්තම් මොන නෝනද තමන්ගේ දරුවෝ දෙනවට කැමති වෙන්නේ? හිතන්නකෝ. තමන්ගේ දරුවෝ දෙන මහත්තයා දන් දීලා ඇවිල්ලා කිව්වොත් අන්න බුදු වෙන දරුවෝ එකඟ වෙයිද? පහුවදා ඩිවෝස් නේ. ලෝකනේ ඇත්ත. මම ඒක මෙයා කරනව නෙවෙයි. නඩුනේ ඉතින් ඊට පස්සේ. තෝ නඩු දාන්න ගෙන යසෝදරා පුළුවන් ද බෝසතාණන් වහන්සේට ඔපේ ඇයිද තමන් දරුවෝ වදන්නේ? තමන්ගේ දරුවෝ නෑ එහෙනම් තමන් බැදුවා නම් හරි කමක් නෑ දෙන්න පුළුවන්. කොහොමද කරන්නේ මේක? ඇස් ඉස් මස්ලේ දන් දීලා ජීවිතේ ඊළඟට රැක බලාගන්නේ කවුද? කවුද උන්වහන්සේට උපස්ථාන ටික නැත්තම් කොච්චර ඒ සමහර ආත්මවල නිකන් මැරිලා යන්නේද කවුරුත් නැතුව? එතුමිය තමයි මේකට ලොකුම උපකාරය කරන්නේ. ඒ නිසා මතක තියාගන්න ඒක ඇත්තටම අපේ ශාසනයෙහි බුදුරජාණන් වහන්සේට ගරුත්වයේ දක්වනවා වගේම යශෝදරා මහා රහත් තෙරණියටත් ඒ වගේ ගරුත්වයක් අපිට තියෙන්නට ඕන. එතුමියගේ කතා ප්‍රවෘත්ති අද කාලේ තියෙන්නේ හරි ආදර කතා ප්‍රවෘත්තියක් ලෙස දක්වලා තියෙනවා. ඒක අර ෆිල්ම් වල ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක වරදක් නෙවෙයි. ඒක ආදරය හැඟීම තියෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් ඒකේ මතුවෙන්නේ ආදර කතා නෑ. මේකෙ තිබිලා තියෙන්නේ මහා පුරුෂයෙකුගේ උතුම් කර්තව්‍යයක් වෙනුවෙන් සියල්ල කැප කළ කෙනෙක්. තමන්ගේ සසරක් කැප කළ කෙනෙක්. ලෙහෙසි කැමනක් නෙවෙයි. මේ කෙනෙක්ගේ උතුම් ඉලක්කයක් සඳහා
එතුමිය කරපු කැපකිරීමේ ප්‍රතිඵල තමයි අපට භුක්ති විඳින්නේ. උන්වහන්සේ එතුමිය හිටියේ නැත්තම් බෝසත්න් වහන්සේට ඊට වඩා දීර්ඝ කාලයක් යනවා මේ ගමනේ. ඒකයි වෙන්නේ. උන්වහන්සේ ගමන පැමිණෙයි. උන්වහන්සේ පැමිණෙයි. නමුත් ඊට වඩා දීර්ඝ කාලයක් ගත වෙනවා. ඊළඟ කරුණ ඒ වගේ කෙනෙක්ට ඒ වගේ පර්සනට කවුරු හරි කෙනෙක් එකතු වෙනවා. ඒකත් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි කොහොමද? ඒ තරම් උන්වහන්සේ ආකර්ෂණය. ඒක වෙනම කතාවක්. නමුත් අපි සෛද්ධාන්තිකව බැලුවොත් උන්වහන්සේගේ ගමන වේගවත් වෙන්නේ මේ යසෝදරා රහත් මෙහෙණිය නිසා. නමුත් එසේ වුණත් අනිත් සියලු දෙනාම ඊට පස්සේ එකතු වන්නේ. එසේ වුණත් මේ ගමනේ එන්නේ තමන්. කවුරු උදව් කරත් කවුරු උපකාර කරත් තමන් තමයි අතහරින්නේ. තමන් තමයි S2 දෙන්නේ. ඒක මැරෙනකන් නෝන බලාගන්න එක වෙනම දෙයක්. ඒක වෙනම කතාවක්. හැබැයි මේ S2 අතහරින්නේ අන්ධ වෙලා ඉන්නේ කවුද? කාටද අපහසු වැඩි? බලාගන්න කෙනාටද අන්ධ වෙලා ඉන්න කෙනාට? අන්ධ වෙලා ඉන්න කෙනාටනේ මේ තියෙන්නේ. ඒ නිසා මේ ගමන එන්නේ බෝධිසත්වයෝ. උන්වහන්සේ තමයි මේක කරන්නේ. ඒ නිසා අපි කියනවා දීපංකර පාදමූලයේ පටන් බෝධි ඉදිරිම මූලයේ දක්වා එකලාව සිංහ රාජයෙකු වගේ පැමිණිච්ච ගමනක්. ඒකට උපකාර කරා යසෝදරාව ප්‍රමුඛතාව පිරිස. උපකාර කරා. නමුත් තමන් තමයි මේ ගමනේ ඉන්නේ. සමහර අවස්ථාවල එතුමිත් එකඟ වෙලා නැහැ. සමහර දේවල් වලට. හොඳම උදාහරණය සිවිරාජ ජාතකයේදී. එතුමිය ගැන ලොකුවට සඳහනක් නැහැ. නමුත් ඒ හිටපු පිරිස එකඟ වෙලා නැහැ S2 දන් දෙන්න යද්දී. අහනවා ඇයි දන් දෙන්නේ S2? මේ රාජ පිරිස, බුදු පිරිස. බුදු වෙලා සාදුකාර දෙන පිරිස. එදා බුද්ධෝත්පාද කාලයක්නේ. ඒතර අහනවා මොකටද දන් දෙන්නේ? ඔබ වහන්සේ නිරෝගීකම පතාගෙනද, දරුවෙක් බලන්න ලබන්නද, දිව්‍ය ලෝකෙ යන්නද, සක්‍රයා වෙන්නද, බලය වැඩි කරගන්නද, රාජ්‍ය ලොකු කරගන්නද? මොකටද මේ දන් දෙන්නේ S2? ඒ කියන්නේ උන්ට අදහසක් නැහැ බුද්ධත්වයේ. කියනවා නෑ මට ඕන කරන බුද්ධත්වයේ. හිතන්නකෝ ඒ වගේ කාලෙකදී අද නම් හිටියොත් සාදුකාර දෙය කට්ටියයි ධර්මයක් තියෙනවානේ. ඒ කාලේ මොකක්වත් නැහැ නේ මිනිස්සුන්ට. ඒතර ඒකටනේ ඥානවන්තයෙක් නම් අහන ප්‍රශ්නේ මොකද්ද? ඕක දන් දීලා පුළුවන්ද බුදු වෙන්න? ඕක දන් දීලා බුදු වෙච්ච කෙනෙක් ඉන්නවද? තොරතුර එහෙමනේ අහන්නේ. ඔබට විශ්වාසද ඕකද? කවද්ද ඔය බුද්ධත්වයේ ලබන්නේ? මේ ජීවිතේ නේද ලබයි කියලා හිතනවාද? මේ ඇස් දන් දීමෙන් බුදු වෙන්න පුළුවන්ද? ඇස් දන් දීමයි බුද්ධත්වයට සම්බන්ධය මොකද්ද? ඔය වැල්වටාරන් ටික ප්‍රශ්න ටික අහනවනේ ඉතින් කවුරු හරි. ඒ පවුලේ අයටත් ඔය ප්‍රශ්න ටික එනවා ඒ දාට. බෝසතාණන් වහන්සේට ඒ ඥානෙ උප්පත්තියෙන් ලැබෙනවා. ඒක එනවනේ භවයෙන් භවයට එන ශ්‍රද්ධාවක් තියෙනවනේ. විවරණයෙන් පස්සේ නියත විවරණයෙන් පස්සේ භවයෙන් භවයට එන ඥානයක් තියෙනවනේ. කම්මස්සගත සම්මා දිට්ඨිය පිහිටනවනේ. ඒ නිසා උන්වහන්සේට පැහැදිලි. උන්වහන්සේට සැකයක් නැහැ. ඒක තර්ක අනුකූලව විස්තර කරන්න පුළුවන්. ඒකට කාල වේලා නෙවෙයි. ඒක ඒතර අභිධර්ම පාඩමක් වෙනවා. නමුත් උන්වහන්සේට ඒ විශ්වාසය. ඒතර අනිත් අයට ඒක නැහැ. ඒ නිසා සමහර ආත්ම භාවවල යසෝදරා ඇතුළු සෑම දිනම උන්වහන්සේට කන්වින්ස් කරන්නට වෙනවා. සමහරට විශ්වාස කරන්න නැති වෙයි. ඒත් උන්වහන්සේ මේක කරා. ඒ නිසා මේ ගමන එන්නේ උන්වහන්සේ. මේක උන්වහන්සේ ආපු තනි ගමනක්. ඒකට උපකාර කරේ යසෝදරාව ලොකුවටම. සහ ආනන්ද තෙරුන් වහන්සේ උපකාර කළා දිනවා. රාහුල තෙරුන් වහන්සේ උපකාර කළා දිනවා. මොකද ළමයි දෙන්න කලින් අහනවනේ දුන්නට කමක් නැද්ද කියලා කන්සෙන්ට් එක දෙන්නට ඕනේ නෝනයි ළමයිනේ. ළමයි කියන්නේ කමක් නැහැ දෙන්න කියලා කියන්නට ඕනේ. එතකොට ඒකට එකඟ වෙන දරුවෙක් ඉන්නට ඕනේ. රාහුල අනේක ආත්ම භාවවල කමක් නැහැ තාත්තේ මාව දෙන්න කියන කන්සෙන්ට් එක දීපු කෙනා. රාහුලත් උපකාර කළා දෙනවා. අම්මා තාත්තා උපකාර. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ රැක බලාගෙන තිබිලා තියෙනවා. ඒ බුදු පිරිසම උපකාරකයි උන්වහන්සේට. නමුත් උන්වහන්සේ තමයි මේ ගමනේ ඉන්නේ. ඒ ගමනේදී මේ අබුද්ධෝත්පාද කාලවල මේ අන්ධකාර කාලයකදී ලෝකයට සත්‍ය නැති කාලයකදී උන්වහන්සේ මේක ගවේෂණය කරගෙන එනවා තනියම. දැන් හිතන්නකො එකපාරට ඇමසන් ෆොරස්ට් එක මැදට දැම්මා කියලා නගරෙට එන්න හොයාගෙන එන්න එපා. ඉර බලාගෙන හැම පැත්තෙම බලාගෙන මැප් එකක් නැත්තම් තනියම එන්නට ඕනේ. සමහරවට දියාගල් තියෙන්න පුළුවන්, වන සත්තු අහු වෙන්න පුළුවන්. මේ වලින් බේරි බේරි ගස් වලට නැග රාත්‍රිය ගත කර මේ ෆොරස්ට් එක සමන ගන්න එක ලේසි නෑ. ඇමසන් හරහා එන එක ගෝත්‍රිකයෝ අහු වෙන්න පුළුවන්. වන සත්තු වෙන භයානක සර්පයෝ ඉන්නට පුළුවන්. විස වෘක්ෂ තිබිලා කාලා ගෙඩි කාලා මැරෙන්න කන්න බොන්නත් එපයි. හිතන්න අරසා දීර්ඝ අසංකීය ගණන් කල්ප කාලයක් මේ අනාගත බුද්ධත්වයක් සඳහා
බුදුවරු නැති කාලවලත් මේ ගමන ගියපු හැටි අතරමං වෙච්ච අයත් ඇති. අපි දන්නේ නැහැනේ තොරතුරු. සමහරව අතර මැගිදී නැතිලා වෙන වෙන බෝධි වලින් නිවන් දකින්න නැති. මිත්‍යා දෘෂ්ටි ගත්ත අය ඉන්නට ඇති. වෙන්නට පුළුවන්. ඇයි මේ සත්‍ය ගැඹුරුයි. අබුද්ධෝත්පාද කාල ඕන කැරක් පැත්තකට කැරකෙන්නට පුළුවන් නියත නැත්තන්නේ. නමුත් මුන්වහන්සේ මේ ගමන සාර්ථකව ඇවිල්ලා තියෙනවා. ඒක සුන්දර ගමනක්. ඒක ආශ්චර්ය ගමනක්. ඒක අද්විතීය ගමනක්. ඒක තමයි එන්න පුළුවන් අමාරුම ගමන. ඒ නිසා සුන්දර ක්‍රමයකට පැමිණියා. අන්තිමාත්ම භාව විතරක් නෙවෙයි. ඒ ගමනේදී අත්තකිලමතානු යෝගයට කාමසුකල්ලිකානු යෝගයට නිත්‍යව වැටිලා නැහැ. කලින් කලට වැටලා තියෙනවා. නිත්‍යව වැටලා නැහැ. සාස්වත දෘෂ්ටියට, උච්ඡේද දෘෂ්ටියට නිත්‍යව වැටිලා නැහැ. කොහොම හරි වැටුණත් එළියට එනවා උන්වහන්සේ. ඇවිල්ලා මේ ගමන යනවා. විවරණයෙන් පස්සේ නම් නියත මිත්‍යා දෘෂ්ටි ගන්නෙ නැහැ. විවරණ කලින් වෙන්න පුළුවන්. කොහොම හරි මේ ගමන ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේ ගමන සුවිශේෂී ගමනක්. සිංහ රාජයෙකු මෙන් එකලාවම තනියම මේ දෘෂ්ටි කාන්තාරය පීරාගෙන භවෙන් භවයට ආගතෝ ಜಾති ಜಾතිසෝ භවෙන් භවයට මේ ගමන ඇවිල්ලා තමයි අවසානයේදී සම්මා සම්බුදු වෙලා අද අපි මේ ಗುಣ කියන්නේ. ඊළඟට තව එකක් තියෙනවා ගමන. කාය ගමන. උන්වහන්සේ වඩිනකොට සාමාන්‍යයෙන් ඒ වඩින ගමන දැක්කම දකින්න ඕන කෙනෙක් දෙපාරක් හැරිලා බලනවා. සමහර ලස්සන කෙනෙක් කෙනෙකුට අපි හැරිලා බලනවනේ. මේ බුදුරජාණන් වහන්සේ ගොන හැරිලා බලන්න හිතෙන ගමනක්. ඒක එකපාරක් S2කට දැකලා දැන් හොඳ සමහර අය දකින්නකොට ඉතින් දැක්කයි අපි යනවා අපි බලන්නේ. ගොඩාක් අර අබල දුබල වෙච්ච කෙනෙක් නම් අපිට බැලෙනවනේ. අංග විකල කෙනෙක් නම් බැලෙනවා. සාමාන්‍ය මිනිස්සු දකින්නකොට ඉතින් පාරේ වුණා තමයි බලන්නේ නැහැ නේ අපි. ස්වයං ආශ්‍රිත කෙනෙක් කෙනාට සමහරට බැලෙනවා. කවුද මේ අපි දන්න කෙනෙක්ද කියලා එහෙම බලනවනේ මේ. සිල්වත් කෙනෙක්ද කියලා බලනවා. බුදුරජාණන් වහන්සේ දකින්නකොට හිතන්නේ මේ දර්ශනය දැකලා අහක බලන් යයිද ඔබ? ඒක සුන්දර ගමනක්. යන විලාසය අර තියෙනවනේ බ්‍රහ්මායු සූත්‍රයේදී. වඩිනකොට මම කරුණක් කියන වඩිනකොට දැන් අපි වඩිනකොට ධනිස්ස වදිනවනේ අඳනේ සිවුර මෙහෙනවනේ උනාසේ වඩිනකොට සිවුර කෙලින් මට තාම හිතා ගන්න බෑ කොහොමද ඒක වෙන්නේ කියලා සිවුර කෙලින් උනාසේ හැරෙන ක්‍රමයක් තියෙනවා උනාසේ පාතියන ක්‍රමයක් තියෙනවා මුළු පාදයේම එකපාර බිම වදින්නේ. අපි වගේ මෙහෙම නෙවෙයි. එකපාර බිම වදින. පොළොවට සම්පූර්ණයෙන් බදලා අල්ලනවා. ඒක හරි ලස්සන ගමනක්. මේ නිසා තිරිසන්ගත සතුන් පවා සමහර අවස්ථාවල කණේක නවත්තලා බලන් ඉන්නවලු මේ බුදුරජාණන් වහන්සේ වඩින හැටි. ඒ සුන්දර කාය ගමන තියෙන නිසා අපි යනකොට පොඩ්ඩක් පැත්තට විසි වෙනවා නේ. අතපය හෙල වෙනවා එහෙමනේ. බෝධිසත්ව කාලේ උන්වහන්සේ දුවල පැනලා ඉන්නට ඇති අනිවාර්යයෙන්. නමුත් මේ බුදු වුණාට පස්සේ යන ගමන සුවිශේෂී ගමනක්. ඒ ගමන දැක්කම ඕනම කෙනෙක් S2 ගන්නෙ නැහැ. ඒ දිහා බලන් ඉන්නවා. එනිසා ඒ සුන්දර කාය ගමන ඇති නිසා මහා බුදුරජාණන් වහන්සේ සුගත නම් වෙනවා. සාරා සංකේය කල්ප ලක්ෂයක් ඊටත් අධික කාලයක් සුන්දර ඥාන ගමනකින් මේ සසර පීරාගෙන පැමිණිලා බුදු වෙච්ච නිසාත් උන්වහන්සේ සුගත නම් වෙනවා. ඊට පස්සේ අවසාන පදය තව තියෙනවා පද කීපයක් බලමු කාල වේලාවත් ඉවර වෙගෙන යන. ගතත්තා සුන්දරං ඨානං සුගතෝ නාමතේ නමෝ. ගතත්තා සුන්දරං ඨානං මේ ගමන ගිහිල්ලා රැත ඉඳලා ආපු ගමන දීපංකර පාද මුලටත් කලින් ඉඳලා ආපු ගමන ආර්ය මාර්ගයේ ගිය ගමන කෙලස් කපපින් ගිය ගමන මේක කොහෙටද යන්නේ ගමනක් ඇව්වම අහනෝනේ where's the destination කොහෙටද යන්නේ මං ගමනක් යනවා අපි කොහෙද
අනුරාධපුරේද කැන්නුවරද කොහෙද කියලා අපි යන්නේ පිටරටද කොහෙටද මේ ගිහිල්ලා තියෙන්නේ කොයිද ඩෙස්ටිනේෂන් එක නිර්වාණ ධාතුව සර්වඥතා ඥානයත් ඩෙස්ටිනේෂන් එකක් තමයි නමුත් නිර්වාණ ධාතුව තමයි පරම ප්‍රතිෂ්ඨාව මොන වගේ තැනකටද ගියේ ඔන්න අපි කවුරු හරි කෙනෙක් දේපල ඔක්කොම අතහැරලා ගෙදර තියෙනවා දාලා ඔන්න යනවා රටකට ගියාට පස්සේ ඒ රටේ ආරවුල් කලකෝලහල මොනවා හරි ප්‍රශ්න ගමන සාර්ථකද නෑ තව ගමනක් යනවා ඒ ගමනේදී කාර් එක මගේ කැඩෙනවා ඒත් ගමන සාර්ථක නෑ ගමන මැනදී හොරු ගහනවා ඒත් සාර්ථක නෑ යන තැන අනතුරුදායකයි අපි යන ඇයි ඒ වගේ ගමනක් ගියේ බලාපොරොත්තුනේ වෙන දෙයක් ලැබුණේ උන්වහන්සේ ගිය ගමනේ අවසාන ඩෙස්ටිනේෂන් එක තමයි අජාති අජර අමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඒ නිර්වාණ ධාතුවට පැමිණිච්ච උන්වහන්සේ නැවත උපදින්නේ නෑ නැවත මාතෘ ගර්භයක ඉන්නේ නෑ මාතෘ ගර්භයක ඉන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක මේ දරුපත හෙලා දකින්නවා නෙමෙයි. දැන් උදාහරණයකට හිතන්න. ඔබට කිව්වොත් හරි මේ දැනුම මේ ඥානය මේ ඔක්කොම අවබෝධයේ සහිතව මාතෘ ගර්භයේ මාස 10ක් ඉන්න කියලා යන්න පුළුවන්. කකුල් දෙක ගෙවලා දැකලා තියෙන වීඩියෝ එක මේ විදිහට ඉන්න කියලා කිව්වොත් බාර ගන්නවද? දැන් උපදිනවා කියන්නේ ඒකට යන්න සූදානම් වෙන්න ඕනේ. ඒකනේ කිව්වේ කරණීයමෙත්ත සූත්‍රයේදීනේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගෙන නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති. නැවත ගබ්බසෙය්‍යකට එන්නට එපා. එන්නේ නැති වෙන්න කටයුතු කරන්නට ඕනේ. ඒක දුක්ඛයක්. මේ නිවනටපත් වෙච්ච කෙනා නැවත මාතෘ ගර්භයේ ඉන්නේ නැහැ. මේ දුකේ නිවනටපත් වෙච්ච කෙනා නැවත අර කුඩා දරුවා වෙන්නේ නැහැ. කුඩා දරුවා දකින්නකොට අපිට ප්‍රීතිය සතුට එනවා අම්මලා තාත්තලාට. හිතන්නේ දරුවා ඉන්නේ හරි යහපත් සුවදායි ස්ටේට් එකකද? ඔබට රිවයින්ඩ් කරලා ආපහු ඒ අතදරුවගේ කාලයට යන්න ගොත් කැමතිද යන්න මල මුත්‍ර පහ කරන ඇඳේ මොනවත් කර කියා ගන්න දෙයක් නැති උඩ බලන් ඉන්න තත්ත්වයට යන්න කැමතිද මං කියන්නේ ඒක දරු සුරතල් බලපා කියන එක නෙමෙයි අපිට ඒක සුරතලයේ ගෙන දෙන බව ඇත්ත නමුත් එතන තියෙන තත්වයට ඔබ යන්න කිය දරුවා දිහා බලලා සතුටු වෙනවා අපි ඔබට යන්න කිව්වොත් එතනට යන්න කැමති නේ එක වසරේ ඉස්කෝලේ යන්න ගොත් කැමතිද ඒකටවත් කැමති නැහැ. ඒ නිසා මේ නිර්වාණ ධාතුව කියලා කියන්නේ මේ જાතියට පත්වන්නේ නෑ නැවත. නැවත උපදීමක් නෑ. උපදීම නින්දිතයි. එහෙමයි ලෝකේ දක්වලා තියෙන බුදුරජාණන් ධර්මයේ හැටියට. මේ උප්පත්තියේ දරු උප්පත්තිය නිග්‍රහ කරනවා නෙවෙයි. මේක තමයි දුක්ඛාරය සත්‍ය කෝණයෙන් ගත්තොත් ජරාවට පත්වීම දිරීම නින්දිතයි. අපි කවුරුත් කැමති නෑ. අපි ඒක එක්සෙප්ට් කරනවා ඒක පිළිගන්නවා ඒකට ඉවසාව දාරනවා එහෙම නැතුව මේක මේ සතුටින් බාර ගන්න දෙයක් නෙමෙයි මරණය ඊටාම නින්දිතයි මරණයටපත් වෙනවා කියන එක අපි හැමෝටම සිද්ධ වෙන දේ අපි හැමෝගෙම කය දවසක නිරුප්‍රද්දිතව වැටලා තියෙනවා කවුරු මොනවා කෑ ගැහුවත් දන්නේ නැති මට්ටමකට නැවත උප්පත්තිය ලැබනවා මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ මහා දුක්ඛයට પ્રાપ્ત වන්නේ නැහැ ඒ නිර්වාණ ධාතුවට යම් කෙනෙක්පත් වුණොත් ඒ නිසා ඒ යන තැන පරම සුඛයක් නැවත ප්‍රශ්න නැහැ ප්‍රිය විප්‍රයෝග නැහැ අප්‍රිය සංප්‍රයෝග නැහැ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැහැ මේ පංච උපාදාන ස්කන්ධ මාත්‍රයක්වත් නැහැ කිසිදු දුකක් නැති නිර්වාණ ධාතුවට පැමිණියේ පරම සුඛයට ඒ ගමන අතිශය සාර්ථක ගමනක් මේ නින්දිත වූ කිසිදු දුකක් නැති තැනක් ඒ නිසා ගතත්තා සුන්දරන්ඨානං සුන්දර ස්ථානයකට පැමිණි නිසාත් උන්වහන්සේ සුගත ඊට පස්සේ තව එකක් තියෙනවා ගදත්තා සුගතෝ
සුට්ටු ගදත්තා සුගතෝ මනාකොට මාවසාන ගුණ පදයෙන් ඉවර කරන්න මනාකොට කතා කරන නිසා සුගත. වචන 6ක් තියෙනවා. වචන වර්ග 6ක්. ඒක මතක තියාගන්න. ඒක අපේ ජීවිතේටත් වැදගත්. ඒකේ තියෙනවා කැරක්ටරිස්ටික් ලක්ෂණ 3ක්. මොනවද? භූතං තච්ඡං අභූතං අතච්ඡං. සත්‍ය වෙන්න පුළුවන් අසත්‍ය වෙන්න පුළුවන්. මොන පළවෙනි කැටගරි එක. සත්‍ය වචනේ තියෙනවා අසත්‍ය වචනේ තියෙනවා. මේ සත්‍ය අසත්‍ය වචන දෙකේම නෑ සත්‍ය අසත්‍ය වචනවල තියෙනවා අර්ථ සංහිත අනර්ථ සංහිත කියලා ભેදයක්. අර්ථ සංහිතයි අනර්ථ සංහිතයි. සමහර වචන අසත්‍යයි අනර්ථ සංහිතයි. සමහර වචන සත්‍යයි අර්ථ සංහිත වෙන්නත් පුළුවන් අනර්ථ සංහිත වෙන්නත් පුළුවන්. මේක මම එන්නම් කොහොමද වෙන්නේ කියලා. අපිට බැරිද ඇත්ත කියලා දෙන්නේ බිඳවන්න? අන්න කිව්වා අර විදිහට ඇත්තම කියනවා කියලා. අන්න බැන්න ඔයාට ඇත්ත ගිහිලා බිඳවන්න බැරිද? පුළුවන්. ඇත්ත කියලා හානි කරන්න බැරිද? පුළුවන්. අර්ථ සංහිත අනර්ථ සංහිත. සත්‍ය අසත්‍ය. ඊළඟට අහන කෙනාට ප්‍රිය ජනවන අප්‍රිය දනවන. මනාප අමනාප භව ඇති කරන. දැන් ඔන්න වචන 6 තේරුම් ගනිමුකෝ. සමහර වචන තියෙනවා අසත්‍යයි අනර්ථ සංහිතයි අහන්න අප්‍රියයි. අසත්‍යයි අනර්ථ සංහිතයි අහන්න අප්‍රියයි. මොකද්ද? ඔන්න සමහර වෙලාවලට අපි සමහර වෙලාවලට සිල්වන්ත භික්ෂූන් වහන්සේලාට කියන දුස්සීලයෝ බොරුවක්නේ. අනර්ථ සංහිතයි මොකද හිත රිදවන්න කියලා තියෙන්නේ. ඒ වගේම අහන කෙනාට අප්‍රියයි. ඉතින් මම කැමති නෑනේ දුස්සීලෙක් කියලා ඕන කෙනෙක් කැමති නෑනේ අහන්න අප්‍රිය වචනය. ඒක නුසුදුසු වචනයක්. තවත් සමහර ඒවා තියෙනවා සත්‍යයි අනර්ථ සංහිතයි අනර්ථ සංහිතයි සත්‍යයි අනර්ථ සංහිතයි අහන්න හරිම අප්‍රියයි. මොකද්ද? ඇත්තටම දුස්සීල කෙනාට හිත රිදවන්න දුස්සීලෙක් කියලා කියනවා. පහත් කුලයේ කෙනෙක්ට හිත රිදවන්නම පහත් කුල. යම්කිසි ඩිෆෙක්ට් එකක් ආබාධයක් තියෙන කෙනෙක්ට හිත රිදවන්න මේක බුලි කරනවා. මේක සත්‍යයක් කියලා දෙනවා. හරි. සත්‍යයි. එයා කියන විදිහට ආබාධයක් තියෙනවා ශරීරේ. නමුත් හිත රිදවන්න මේක කියලා දෙන්නේ. හිත රිදවන්න ඒක පීඩාකාරී. එහෙම කතා බුදුරජාණන් වහන්සේ කියන්නේ. අසත්‍ය කතා කොහොමද කියන්නේ? තව එකක් තියෙනවා. සත්‍යයි අර්ථ සංහිතයි. අර්ථ සංහිතයි කියන්නේ අර්ථයක් තියෙනවා. හැබැයි හරිම අකමැති අහන්න. මොකද්ද? දේවදත්ත ස්ථවිරයන්ට කිව්වා කප්පට්ටෝ ආපායිකෝ නේරයිකෝ කප්පට්ටෝ සංඝ බේදකෝ. මේ දේවදත්ත ඒකාන්තයෙන් නිරේ. ඔය එහෙම එක අපේ ඔය පිසුනා වාචාවල තියෙනවා. ඔබලා අපායට යන අය, ඔබලා දුර්ගතියට යන අය. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ go to hell කියලා. ඉතින් මේ වචනේ නිකන් දැන් කියනවනේ නේද? නමුත් කියන්නේ අපායට ඵලයන් කියලානේ කියන්නේ. ඒක හරි හිත රිදෙන වචනයක් ඇත්තටම ගත්තොත්. ඒක අද ඉතින් මේ විදිහට භාවිතා වෙන්නේ නැහැ. නමුත් ඒක හිත රිදෙන වචනයක්. ඔබ නීරේක ඔබලාට නිරේට තමයි යන්න වෙන්නේ. අපායට මේක හිත රිදෙන වචනයක්. ඉතින් බුදුරජාණන්සේ හිත රිදෙන අර්ථයෙන් නෙමෙයි කියන්නේ. ඒකේ ආධ්‍යාසය වෙනස්. උන්වහන්සේ ධර්මයක් ලෙස කියනවා මේ සංඝ බෙහෙදය කරපු දේවදත්ත නම් ඒකාන්තයෙන් නිරේ. කල්පයක් නිරේ පැසෙනවා. කල්පයක් නිරේ පැසෙනවා. ඒකාන්තයෙන් නිරේ. මේක සත්‍ය වචනයක් අර්ථ සංහිතයි ධර්මයක් කීවේ කරුණක් කීවේ. හැබැයි අහන්න ප්‍රිය නැහැ. ඒ වගේ දේවල් බුදුරු කතා කරනවා. කලින් කලට සුදුසු තැන බලලා. සමහර ඒවා තියෙනවා අසත්‍යයි අනර්ථ සංහිතයි අහන්න ප්‍රියයි. මොනවද? ප්‍රාණඝාත කරලා සත්තු මරලා අහවල් දිව්‍ය ලෝකේ අහවල් සැපේ ලබන්න පුළුවන්. අහන්න සතුටුයි. අපිත් කරලා යන් එහෙම.
හැබැයි අනර්ථ සංහිතයි අසත්‍යයක්. ඒ වගේ දේවල් කියන්නේ. තවත් සමහර ඒවා තියෙනවා සත්‍යයි අනර්ථ සංහිතයි අහන්න ප්‍රියයි. කොයි වගේ දේවල්ද? සමහර ලාවට අනිත් කෙනාගේ හිත ගන්න කේලම් කියනවා. එයාගේ හිත ගන්න, එයාව සතුටු කරවන්න, අන්න අරය එහෙම කරා මෙහෙම කරා. ඒ වගේ දේවල් බුදුරජාණන් කියන්නේ. අනිත් එක සත්‍යයි අර්ථ සංහිතයි අහන්නට ප්‍රියයි. ඒ කියන්නේ දන් දීලා ඔබලා සුගතියට යනවා, දන් දෙන අය බණ අහන අයට කුසල් රැස් වෙනවා, සසර සැප විඳිනවා. මේ වගේ සිත සතුටු කරන දාන සීලාදී කතා කියලා දෙනවා. මේ දෙක විතරයි කියන්නේ. මොකද්ද? පව් කරන අය නිරයට යනවා, ඔබ පව් කරනවා නම් නිරයට යනවා කියන මේ අහන්න අමිහිරි කතාවක් කියනවා. පින් කරන අය යහපත් දේ කරන ඔබ යහපත් තැනකට යනවා. මිහිරි කතාවක්. ඒක කලින් කරට සුදුසු පරිද්දෙන් කියන්නේ. සුදුසු වෙලාවෙදි කියන්නේ. කාලයේ දැනගෙන කියන්නේ. කාලඤ්ඤූ තත්ත තථාගතෝ. එතන කාලයේ දැනගෙන. ඒ නිසා මේ මනා ලෙස වචන භාවිතා කරපු නිසාත් බුදුරජාණන් වහන්සේ සුගත නම් වෙනවා. අවසාන පදය තමයි සුගත කියනකොට ගමු ධාතුවෙන් අර්ථවත් වෙන්නේ යෑම් අර්ථේ. ගති ඥානී, ඒ කියන්නේ යෑම කියන අර්ථයේ තියෙන ධාතුන් වල ඥාන අවබෝධ අර්ථයක් තියෙනවා. තථාගතයන් වහන්සේ සියල්ල අවබෝධ කර නිසාත් සුගත නමින් හඳුන්වනවා. ඉතින් මේ ලෙසට සුන්දර ගමනක් වැඩි බැවිනොත්, සුන්දර රූපකායක් ඇති බැවිනොත්, සුන්දර ගමනක් තිබුණු බැවිනොත්, සුන්දර ලෙස ගමන් කළ බැවිනොත්, දීර්ඝ කාලයක් එකලාම සුන්දර ගමනක් පැමිණිලා සුන්දර වූ ස්ථානයකට පැමිණි බැවිනොත්, සියල්ල දත් බැවිනොත් ඒ තථාගතයන් වහන්සේ සුගත නම් වෙනවා. ඒ සුගතයන් වහන්සේට අපගේ සිතින්, කයෙන්, වචනයෙන් උත්තමාංග නමස්කාරය වේවා කියලා අපි සලකමු. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස්පත් කර ගන්නට යෙදුනා වූ මේ කුසලානුභාව බලයෙන් අප සෑම දෙනාටත් සුන්දර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සුන්දර ලෙස ගමන් කොට කපන කෙලෙස් නැවත නූපදන පරිද්දෙන් දුරුකොට ඒ අපේ තථාගතයන් වහන්සේ ගිය මාර්ගයට අනුයාත මාර්ගයක ගමන් කරමින් ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර වූ සුන්දර වූ නිර්වාණ ධාතුවට පැමිණෙන්නට මේ ධර්ම ශ්‍රවණමය කුසලය එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.